තේරුණාද? තේරුන්නේ නැහැ. දැන් හිතන්නකො මෙහෙම. දැන් ටීචර් ළමයින්ට ගෙදර වැඩක් දීලා තියෙනවා කරගෙන ඉන්න. ඒ ළමයි කරගෙන ඇවිල්ලා නැහැ. එතන ඉඳලා කොහොමද ළමයින්ට ටීචර් කතා කරන්නේ? හරිද? එහෙනම් ඔන්න නාට්‍ය පටන් ගමු. ඔන්න දැන් බරණ වන්න ටීචර් වෙනවා. මම බරණ වෙනවා. වාඩි වෙමු. අම්මා. ඇයි? රතුණා ටීචර් හිටන් ඉතින් මට මේක ඉඳ ගන්න බෑ ටීචර්. හරි ළමයා වාඩි වෙනවා මමනේ කියන්නේ. වාඩි වෙනවා. අනේ බෑ වගේ ටීචර්. කිව්වම අහලා වාඩි වෙනවා. දැන් මතකයිනේ? මම බරණ ඔය ළමයා වන්න ටීචර්. කවුද? මම බරණ ටීචර් වරුනේ ටීචර්. නෑ. මම බරණ ඔය ළමයා වන්න ටීචර්. පටන් ගමු නාට්‍ය. මම වරුණ ටීචර් බරණ. ඔව්. අනේ නා පානවා ටීචර් නෑනේ පා. හරි බලමු. හොඳ ඉලා ළමයි නැත්තේ. හරි පටන් ගමු. අනේ මන් දන්නේ මේ පන්තියේ පුදුම මූසලකමක් නේ ළමයිනේ තියෙන්නේ. මොකද්ද කිව්වේ? මටද මූසලයි කිව්වේ? මොකද? මං ඇහුවේ මටද මූසලයි කියලා කිව්වේ? බරණ ගුරුවරට කතා කරන්න කියලා දීලා තියෙන්නේ මොකද? ඉස්කෝලේ ගුණම මේ හැදිච්චකම තියෙනවා. එනවා මෙතන කට ගාගෙන. හරි කරමු ගන්න. මොකද කරමු ගන්න? කට වහගෙන ඉන්නයි කිව්වේ. කට ඇරියොත් කියන්නේ බොරු. එපා මේ ළමයා හිනානේ. ඕන එකටයි එපා එකටයි හැමදේම හිනානේ. ඕම ළමයි කුණාම ඉන්නෝ. හරියි. ගෙදරට දුන්නා නේ. ගේන්නකො ගෙදරට ටික. ගෙදරට. ගෙදර වැඩ කෙරුවා ටීචර්. ඒත් මේ ගේන්න බැරි වුණා. මාව කතාවනේ ළමයා කියන්නේ. ඇයි අත් දෙකක් නැද්ද? කකුල් දෙකක් නැද්ද? කොන්දක් නැද්ද? ඇවිදින්න බැරිද? නෑ ටීචර් ඉතින් ගෙදර කරන වැඩ ඉස්කෝලේට ගේන්න බෑනේ. ඇත්තද? ඔච්චර කාලයක් ගෙදර නැති කරේ නේ. කරුණාකරලා වහම යනවා අයියේ. වහම යන්නයි කිව්වේ එළියට. මේ ඇති. දැන් නැගිටිමු. මොකද ඇදෙන්නේ? මම වරුණ ටීචර්. බරණ මං කිව්වේ දැන් ඇති කියලා නැගිටින්න පුටුවේ. ගුරුවරුන්ට ඔහමද බරණ කතා කරන්නේ? යනවා එළියට. යන්නයි කිව්වේ එළියට. යන්න. ඇති බරණ ඇති දැන් නවත්තන්න. ඇති බරණ දුන්න ගෙදර වැඩ කරන් ඇවිල්ලා. කොච්චර වාත් දඟ වැඩමයි කරන්නේ. අල්ල ගන්නව කන් දෙකෙන්. කන් දෙකෙන් අල්ල ගන්නවා. කොහෙ මොකද්ද? අත් දෙකෙන් කන් දෙක මාරු කරලා අල්ල ගන්න. ළමයෝ අල්ල ගන්න. අනේ ළමයෝ බරණ නේ මම බරුණ ටීචර්. මමත් කැමති නෑ ළමයිනේ ඔයගොල්ලන්ට බද දෙන්න මේ තරම්. හරි. පහලට යනවා නැගිටිනවා. පහලට යනවා නැගිටිනවා. කරනවා. කරන්න. හරි. අනේ බරණ ඇති පුතේ ගුරුවරුන්ට කතා කරන්න දෙන්නේ නෑ අම්මපා. අපි මෙච්චර කාලම් බැසුනේ මේකද? යන්න. එළියට ගිහින් දර ගහගෙන කර. යන්න. අනේ පුතේ නවත්තන්නකෝ. බරණ කණෙන් ඇදලා එළියට දාන්න කලින් යනවා. මගේ හොඳනම යකා ඉස්සලා තියෙන්නේ 10ට ගණන් කරන්න කලින් යනවා. 1 2 3 4 5 6 7 8 9 එන්නද? ආයි පැත්ත බලන්න ගෙන්න බා. ඔනේ මන් දන්නේ මේ ළමෙන කවද හැදෙන්නේ කියලා. අයියෝ. ළමයිනේ. ඔයගොල්ලෝ දඟ වැඩ කරලා මට අහුවුණා.
මන් ටීචර් ඔයා කාට හරි බය වුණාද? මම නෑ කාටවත් බය වුණේ නැත්නම් කවුරු හරි බැන්නද? බැන්න නෑ කවුරුත් බැන්නේ නෑ මගේ වැරද්ද කියන්නේ මොකද කරපු වැරද්ද? මට තේරෙන්නේ කරගෙනවා මට තේරෙන්නේ නැහැ මොකද්ද ඒ කියන්නේ කියලා. ඔයා දැන් කවුද හොයන්නේ? හෙව්වා මම හොයන්නේ දැන් ඔය බැලුවේ? ටීචර් මට තේරෙන්නේ මම කරගෙනවා අහන්. හරි. අපි කැන්ටින් එකට ගිහලා මොනවා හරි බොමු. හරිනේ? යම්කෝ කැන්ටින් එකට යන්න. යෝ අරුණ ටීචර් ඔච්චර කාලයක් කරලා තින්නේ බොරුවක් නේ. බලාගෙන යද්දි වරුණ ටීචර් පුදුම බයකුලියක් නේ. ඕම ළමයින්ට බය වුණොත් හොඳට තියෙයි.